තාත්තේ ඒක නිකන් හීනයක් විතරයි. නෑ ඒක නිකම්ම හීනයක් නෙමෙයි. අපි නූඩල්ස් වලින් එන පරම්පරාවක් එක අපේ ලේවල තියෙනවා පුතේ. මේ තාත්තේ අපිට බැයිද මං කියන්නේ වෙනස් දෙයක් ගැන හිතන්න. නූඩල්ස් ගැනම විතරක් නැතුව. ඇත්තටම මමත් පොඩි එකා කාලේ පුතේ මමත් ඔය විදිහට කල්පනා කරා. ගෙදරින් පැනලා ගිහිල්ලා හදන්න ඉගෙන ගන්න ටෝෆු. ඇයි ඉතින් ඒක නොකලේ? ඒවා ඉතින් කොළු කාලේ හිතෙන මොඩ අදහස්. පුතා පොඩ්ඩක් හිතලා බලන්න. මම ටෝෆු හදනවා. පිස්සු ඇටනේ පුතේ. අපි හැමෝටම මේ ලෝකේ තැනක් තියෙනවා. මගේ තැන මෙතන. මගේ පුතාගේ තැනත් මෙතන. මන් දන්නෝ. මෙතන. නෑ 2 5 7 12 මේස වලට මේව ගෙනියන්න. වැඩ කරන්න hina වෙලා. බොහොම හොඳයි ශිෂ්‍යයිනි. ඒත් මාව බය කරන්න හදනවා නම් ටයිගර්ස් තව ටිකක් රළු වෙන්න ඕනේ. මංකි වේගය හදා ගන්න ඕනේ. ක්‍රේන් උසමදි. පයිතන් සූක්ෂමමදි. මාස්ටර් ශිපු. නෑ මාස්ටර් උගුවේට ඔයව හම්බෙන්න ඕනේ කිව්වා. මාස්ටර් උගුවේ මට එන්න කිව්වද? මොකක් හරි වැරද්දක් වෙලාද? වැරද්දක් සිද්ධ වෙන්නම ඕනේද මට මගේ මිත්‍රයා මුණ ගැහෙන්න? එහෙනම් වැරද්දක් වෙලා නැද්ද? නෑ මං හැම දෙයක් කිව්වේ නැහනේ. හුෆ් 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 හුෆ්. ඔබ කියමින් හිටියේ මම දැක්කා තායිලන්ත ආයෙත් එනවා. ඒක වෙන්න බෑනේ. එයා ඉන්නේ හිරේ. ලෝකෙ වෙන්න බැරි දේවල් නැහැ. සිං චෝර්ගොම් හිරගෙදරට දුවලා ගිහිල්ලා එයාලට කියන්න ආරක්ෂාව දෙගුණ කරන්න, ආයුධ දෙගුණ කරන්න, හැමදේම දෙගුණ කරන්න කියලා. තායිලන්ත හිරගෙදරින් හෙල්ලෙන්නවත් බැරි විදිහට. හරි මාස්ටර් ශිපු. කෙනෙක් දෛවය මග ඇරලා ඉන්දේ දෛවය එයා පස්සෙම එනවා. අපි මොනවා හරි කරන්න ඕනේ. අපිට බෑ එයාට නිකම්ම ගමට ඇවිල්ලා මිනිස්සුන්ගෙන් පලිගන්න ඉඩ දෙන්න. අනික එයාගේ මනසත් මේ වතුර ටික වගේ මිත්‍රයා ඒක කැළඹුණාට පස්සේ පැහැදිලිව පේන්නේ නැහැ. හැබැයි සංසුන් වෙන්න දුන්නොත් උත්තරේ පැහැදිලි. අර මකර සන්නස දැන් තමයි වෙලා. ඒත් කවුද? ඒත් කවුද අපි විශ්වාස කරන්නේ අපරිමාණ බලයක් ලබා දෙන්න තරම් මකර රණශූරෙක් වෙන්න තරම් විශ්වාසවන්ත කෙනෙක්? ඒක දන්නේ නැහැ. පොඩක් සමාවෙන්න. කන්නකල ඉඳ තිබුණ. ඒයි කොයිද යන්නේ? සමාවෙන්න. මගේ අනේ සමාවෙන්න. හැලුනේ නෑනේ. මොකක්? මාස්ටර් උග්ගේ අද තෝරනවලු මකර රණශූරයා. ඔව් නියමයි. ඉක්මනට හැමෝම යන්න කන්දේ මාලිගාවට. සුපිරි පස් දෙනාගෙන් එක්කෙනෙක් මකර සන්නස ලබා ගන්නවලු. මේක වෙනකන් අවුරුදු 1000ක් විතර බලාගෙන හිටියා. කෝප්පේ තරම් යන්න. මේ වගේ දවසක් ආයේ එන්නේ සල්ලි පස්සේ ගමු. දැන් යන්න ඔය. ඉක්මනට යන්න. ඔව්. පුතා කොහෙද යන්නේ? මාත් යනවා කන්දේ මාලිගාවට. පුතේ ඔයා නූඩල්ස් කරත් අමතක කරලා යනවනේ. මේකත් අරන් යන්න මුළු ගම මෙතනට එයි. හැමෝටම නූඩල්ස් විකුණන්න මගේ පුතේ. නූඩල්ස් විකුණන්න? ඒත් තාත්තේ මං ඇත්තටම හිතුවේ මේ. ඔව්. මං ඇත්තටම හිතුවේ තාත්තේ. කියන්න. මට පුළුවන් මාළු පාන් ටිකක් අරගෙන යන්න. අපි ඒවත් විකුණමු. මගේ රත්තරම් පුතා. මං කිව්වේ අර හීනේ ඇත්තක් කියලා. ඔව්. ඒක නම් ඇත්ත.